තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්තුනි මේ ඔබ අනුමෝදන් වීමට සූදානම් වන්නේ 2025 6 වෙනි මාසයේ 26 වන දින දඹුල්ල මූලික රෝහල මුල් කරගෙන සිදු කරන්නට යෙදුණු කිරිබත් දන්සලේ ඡායාරූප පෙළක්. මේ ඊටාම සතුටු සිතින් යුතුව සිදු කර ගැනීමට අපගේ ධම්මාලෝක ස්වාමින් වහන්සේ ඒ වගේම විනීත ස්වාමින් වහන්සේ අප ආරණ්‍ය සේනාසනයේ වැඩ වෙසෙන්නා වූ සෝමානන්ද ස්වාමීන් වහන්සේ බොහෝ උපකාර කළා. ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ගම්වාසීන් හා සැදැහැවත් දායක පිරිසකගේ නොමසුරු උත්සාහයෙන් යුක්තව කැපවීමෙන් මෙන්න මේ ආකාරයට රාත්‍රියක් මුළුල්ලේ වෙහෙස මහන්සි වෙලා කිරිබත් පිසීම සිදු කරගත්තා. උන්වහන්සේ සහ ඒ ගම්වාසීන් ඊටාම ශ්‍රද්ධාවෙන් යුතුව ඊටාම පැහැදුණු සිතින් මේ පින්කම සිදු කරගන්නට යෙදුණා. ඉතින් බඩගින්නේ වෙහෙසටපත් වී සිටින රෝගීන්ට අපිට පුළුවන් වුණා කිරිබත්, නෙස්කැපේ, කෙසෙල් ගෙඩි හා වතුර බෝතල් ලබා දීමට. මෙය සායන අංශයට පමණක් සිදු කිරීමට සැලසුම් කර තිබුණත් බාහිර රෝගී අංශයටත් නේවාසික රෝගීන්ටත් මෙම දාණය ලබා දීමට අපට අවස්ථාව උදා වුණා. අපට මේ නිසා පුළුවන් වුණා මුළු රෝහලටම දාණය ලබා දෙන්න. ඉතින් මෙය ඊටාම දුර්ලභ පින්කමක් කියලා අපට හිතෙන්නේ. මොකද වෙසක් පොසොන් එකට අඩියෙන් අඩිය දන්සල් තියෙනවා. ඕවන් සමහර පිට ඒ පරිභෝජනය කරන්නේ විනෝදයෙන්. ඒ වගේම අහක දමනවා. නමුත් අවශ්‍යම වෙලාවක කාගේවත් නෙත නොගැටෙන පිරිසකට අපිට පුළුවන් වුණා මේ විදිහට දානයක් පූජා කරගන්න. සමහරක් ඇතැම් රෝගීන් ඇතැම් අම්මලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ අනේ මහත්තයා අපි ඊයේ රාත්‍රියේ බඩගින්නේ මේ ස්පිරිතාලට ආවේ. අපි මේ යන්ත බලන්න හිටියේ ගෙදර ගිහිල්ලා හරි කෑම ටිකක් කන්න. අනේ ගොඩක් පිං සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ මේ විදිහට දානයක් ලබා දුන්නට. අනේ මහත්තයා අපි හොඳට දානි වැළඳුවා. මේ විදිහට මටත් අපේ පිරිසටත් කියපු අහිංසක රෝගීන් ඕන තරම් හිටියා. ඉතින් අප සියලු දෙනාටම මේ පින්කම නම් හිතා සතුටු වෙන්න පුළුවන් වූ පින්කම බවට පත් වුණා. ඇත්තටම මෙය ඔබට දායක වෙලා නැත්නම් ඔබත් අනුමෝදන් වෙලා සතුටු වෙන්න පුළුවන් ලස්සන පින්කමක් බවට පත් කරගන්නට අපිට අවස්ථාව උදා වුණා. මේට රෝහලේ කාර්ය මණ්ඩලය හා රෝහලේ හෙදහෙදියන් වෛද්‍යවරුන් PHI මහත්තයා සහ ආරක්ෂක අංශයේ සියලුම දෙනා උදව් උපකාර කළා. ඉතින් පින්තුනි මේ විදියට දානයක් දීලා රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි සසර යනකොට නෑ බෑ කියන ශබ්දය නොවසෙන්ට ඒ වගේම බඩගිනි කුසගිනි වේදනා නොවිදින්ට මේ පින උපකාර වේවා. මිනිසුන්ගේ ඒ කුසගිනි වේදනාව නිවන්ට අපිට දායක වෙන්න උදව් කරන්නට උපකාර කරන්නට පුළුවන් වූ නිසා අපිට මහා පිනක් රැස් වුණා. ඉතින් කුසගිනි වේදනාව නිවි ගියා වගේ සසර ගිනි වේදනා නිවිලා යන්ට උතුම් වූ ධර්මය අවබෝධ කරගන්නට මේ පිනත් උපකාරයක්ම වේවා. සියලු දිනාටම තෙරුවන් සරණයි.